got so much motherfucking design on right now. Bring it down, bring it down, make it come out. I got 3 whole thoughts, I'm the block with it. Bitches on my line. හායි ඔන්න කාලෙකට පස්සේ අපි දෙන්න පොඩි ගමනක් යනවා. පොඩි ගමනක් කියන්නේ අපි දෙන්න අපේ ෆැමිලි එකට අලුත් මෙම්බර් කෙනෙක් එකතු කරගත්තා. ඉතින් අපි යාව එක්කන් ඉන්න තමයි අද උදේම සෙන්දායි යන්න පිටත් වුණේ. ඉතින් අපි දෙන්න බස් එකේ තමයි යන්නේ. මම හිතන්නේ අපි දෙන්න රෑ 11:30 ගානට විතර බස් එක තිබ්බේ. අපි දෙන්න සෙන්දායි වලින් බහිද්දී උදේ 6:39 හෝ 7 අතර ඒ වගේ වෙලාවක් ගියා. ඉතින් අපි සෙන්දායි වලට එද්දී හෙට පොඩ්ඩක් වැහැලා වගේම සීතලයි. කියන්නේ කවසකට සෙන්දායි මාර සීතලයි. අපි දෙන බැහැලා ටිකක් කරලා ඉඳලා ස්ටේෂන් එකේ අපි දෙන හොටෙල් එකක් හෙව්වා. හැබැයි අපිට හොටෙල් එකක් හම්බුන්නේ නැහැ හේතුව වලට චෙක් ඉන් ටයිම් තිබ්බේ හවස 3 අපි දෙන දැන් උදේ 6ට 4 විතර ස්ටේෂන් එකෙන් බැස්සේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කොහොම ඉඳලා නෝමල් හොටෙල් එකක් තිබිලා අපි දෙන්න බුකින් එකක් දාලා එතන පැයක් වගේ ඉඳලා අපි දෙන්න කන්න ගියා ලන්ච් එක ගන්න. අපි දෙන්නට හම්බුණා කොරියන් රෙස්ටොරන්ට් එකක්. මම කවදාවත් කොරියන් try කරලා නැහැ. ඉතින් අපි දෙන්න ඕකේ කියලා එකට ගියා. ඒකේ කෑම මාර රහයි ළමයි. මම දන්නේ මම ජපානයට ඇවිල්ලා කාපු රසම කෑම කිව්වොත් හරි ඒක මාර රහයි කෑම. ඇත්තටම කොරියන් ෆුඩ් වලට ගොඩක් අය කැමති ඇයි කියලා මට කද්දි තේරුණා. කෑම මාර රහයි. අපි ඉතින් කෑම කාලා අපේ අලුත් මෙම්බර්ව අපි ගන්න ගියා. මෙයාව තමයි අපි එක්කගෙන ඉන්න ගියේ. කවසාකන ඉඳන් අපි මෙයාව ගන්න තමයි ආවේ. ඉතින් මෙන්න මෙයාව අරගෙන යාගේ ඩොකියුමන්ට්ස් ටිකත් අපි ක්ලියර් කරගෙන අපි ඒ ටික හොඳ කරගත්තා. සහ අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. මම ඒ අයියාගේ ඒ ගරාජ් එකේ පේජ් එකේ ඔක්කොම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ER Garage Performance කියලා Facebook page එකක් ඇති. සහ මම contact details ඔක්කොම description එකේ හොයාගන්න ලේසියෙන් දාන්න. ඔයාලා ජපාන් ඉන්න කෙනෙක් නම් buy and selling second hand හරි finance කරලා හරි ඔයගොල්ලෝ vehicle එකක් ගන්න හොයනවා නම් ඒ අයව contact කරගන්න. හොඳ විශ්වාසවන්ත සහ friendly ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්. අපිට ඕන දේ කතා කරලා කරගන්න පුළුවන් හොඳ තැනක්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාන්න. ඉතින් අපි මෙයාව අරගෙන පොඩ්ඩක් සෙන්දායි පෝට් එකේ රවුමක් දාලා එදා දවස අපි මේ විදිහට ඉවර කරා. මම මේක බ්ලොග් එකක් කරන්න හිතුවේ නෑ. ඒකට මට මේක මෙමරි එකක් විදිහට මිනි ව්ලොග් එකක් හදන්න හිතුණා. හන්දා මම මේක අප්ලෝඩ් කරනවා. සහ අපි හෙට යන්න හිතාගෙන ඉන්නවා තව ලස්සන තැනකට. ඒක මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් ඔයාලා හැමෝටම thank you so much මාව බලන් හිටියනම්. සහ මේ වාහන ගැන මේ ගන්න තැන ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න ආස නම් ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න. සහ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ විදිහ තමයි අපේ පවුලේ අලුත් සමාජිකයා එක්ක අද හවස් ගත වුණේ. ඉතින් අපි දෙන්න හොටෙල් එකට චෙක් ඉන් වෙලා ටිකක් රෙස්ට් කරලා ෆ්‍රෙෂන් අප් වෙලා ඩිනර් එක අරගෙන අපි දෙන දා රෙස්ට් කරා. මොකද හෙට අපි දෙන්න ලස්සන චූටි ප්ලෑන් එකක් කරලා තියෙනවා සෙන්දායි වල ඉන්න දවස් දෙක ඇතුළත.
ඒ යන්න පුළුවන් තැන් ටික පොඩ්ඩක් කවර් කරන්න. හැබැයි සීතල හන්ද ගොඩක් වෙලාවට සෙන්දායි කාසල් එකට නම් යවෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඒක හන්ද මම වෙන තැනක් බුක් කරා. ඉතින් හෙට එතනටත් යන්න බලාගෙන අද අපි රෙස්ට් කරනවා. බලන් හිටිය ඔයාලට thank you so much.